ඊළඟට මේ හෙල්පින් හම්බන්තොට ෆන්ඩ් එක මේකට පත් කරලා තිබෙන්නේ පිටස්තර පුජ්‍යලින් නෙවෙයි. මේකට පත් කරලා තියෙන එකක් රාජ්‍ය නිලධාරීන්, තව පෞද්ගලික අංශයේ පිරිසක්, ව්‍යාපාරික පිරිසක්. මේක මොකද්ද? මේ ෆන්ඩ් එක ගොඩනැගීම වෙනුවෙන් පත් කරපු කමිටුවක්. මේක පොඩි කෑල්ලක්. හෙල්පින් හම්බන්තොට නෙමෙයි. පොඩි කෑලි දාන්න එපා. ඔයා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔයා වැරදි කතාවක් කියන්නේ. කෑලි දාලා ජෝක් වෙලා ඉන්නේ. මම කියන්නේ මේක අහන්නකෝ. තප්පරයක් දෙන්නකෝ. ජෝක් වෙලා නම් ඉන්නේ. මට ඉඩ දෙන්නකෝ. මට මේ අහන්නකෝ මං කියන්නේ. මට ඉඩ දෙන්නකෝ. හෙල්පින් හම්බන්තොට නෙමෙයි මේ කියන්නේ මේ අලුත් දීප ගැන නෙමෙයි. රීබිල්ඩින් ශ්‍රී ලංකා ෆන්ඩ් එක ඒ ෆන්ඩ් එක ගොඩනැගීම වෙනුවෙන් පත් කරපු කමිටුවක් මිසක් ෆන්ඩ් එක බාර කමිටුවක් නෙවෙයි. ඒ ෆන්ඩ් එක මහා භාණ්ඩගාරය. ඔබ කියපු 2024 අංක 33 දරන මේ රාජ්‍ය මූල්‍ය න්‍යාය කළමනාකරන පනත ඒකටත් යටත්, පාර්ලිමේන්තුවට යටත්, ඒ වගේම විගණනයට යටත් කිසි ලෙසකින්වත් මේක ඊට පිටින් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා හරි පැහැදිලිව මේක මහා භාණ්ඩගාරය යටතේ තියෙන ෆන්ඩ් එකක්.